ඉතින් ඔන්න අදත් මම ලංකාවට අලුතෙන්ම ලංකාවට අලුතෙන්ම මේ දවස්වල ප්‍රසිද්ධ EV වාහන ඉතින් ලංකාවට අලුතෙන්ම ගෙන්න EV වාහනේ ඔයාලට පෙන්නන්න. ඉතින් අද මම ආවේ හේලිස් මොබිලිටි එකට. ඉතින් හේලිස් මොබිලිටි ගත්තාම දැනට ලංකාවට J7, J6, ඒ කායිකි බයි ඔමෝඩා වගේ වාහන කීපයක් දැන් ලංකාවට ගෙන්නවා. ඉතින් ඒකෙන් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Jayco J6 කියන වාහනේ. ඉතින් මේක ඇවිල්ලා කම්පැක්ටඩ් SUV එකක් විදිහට එන ෆුල් EV වාහනයක්. කිලෝමීටර් 430ක එක්ස්ටෙන්ඩඩ් රේන්ජ් එකක් එක්ක තමයි මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. යම් මාත් එක්ක අද වීඩියෝ එකට ගිහලා කතා කරලා බලමු මේ Jayco J6 වාහනේ මොන වගේ දෙයක්ද මතක ඇතුව drive to the YouTube channel subscribe කරලා තියාගන්න. ඒ වගේම notification on කරලා තියාගන්න. වීඩියෝ එකක් දාගන්න ටක් දාලා වාට notify වෙනවා. එහෙනම් අද යම වීඩියෝ එක. ඉතින් මේ හේලිස් මොබිලිටි ලා ගත්තාම ලංකාවට මම කොට වාහන ගොඩක් ගෙනවා. ඉතින් ඒකෙන් දැනට ලංකාවට ගේන full EV වාහනයක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන වාහනයක් තමයි Jayco J6 කියන වෙහිකල් එක. මේක මේ කම්පැක්ටඩ් SUV එකක් විදිහට හරි ලස්සන ඩිසයින් එකක් එක්ක ආපු වාහනයක් තමයි මේ Jayco J6 කියන්නේ. ඉතින් මෙන්න මෙයා තමයි Jayco J6 කියන්නේ. කෙලින් මේක බැලුමට බෝල්ඩ් හැඩයක් තියෙන ලස්සන වාහනයක්. ඉතින් අපි වීඩියෝ එක කතා කරන්නේ මෙයාගේ exterior features මොනවද, interior features මොනවද සහ මෙයාගේ තියෙන special features මොනවද. මේක ගත්තම sunroof වෙනවා, ඒ වගේම rear wheel drive එකක් එන්නේ, ඒ වගේම කිලෝමීටර් 430ක range එකක් එනවා, 10 years warranty. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි දිගටම වීඩියෝ එකත් එක්ක ඉස්සරහින් ඔයාලට මේ Jayco J6 වාහනය ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන්. ඉතින් මේ Jayco J6 vehicle එක ගත්තාම advanced driver assist system නැත්නම් ADAS කියන සිස්ටම් එකේ level 2 තියෙන වාහනයක් විදිහට අපිට මේක නම් කරන්න පුළුවන්. ඒක වගේම මේක බැටරිය ගත්තාම CATL බැටරියක් එන්නේ. ඒ කියන්නේ lithium ion phosphate කියන හොඳ බැටරියක් තමයි මේක එන්නේ. ඉතින් මේකේ range එක වැඩි වෙලා තින්නේ මේ තියෙන compatibility එකත් එක්ක capacity එකත් එක්ක මේ වාහනේ එන්නේ. මේක range එක 430ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ අපි space එක ගැන ගත්තාම හරි ලස්සන වාට පේනවා. iconic space එකක් මේ වාහනේ තියෙන්නේ. ඉතින් මේ පොඩි grill එකක් තියෙනවා. අපිට පේනවා මේ chrome design එකක්, මේ black chrome parts වලින් හදපු පොඩි chrome design එකක් තියෙනවා. ඒ design එකත් එක්ක හරි ලස්සන මේක face එක design කරලා තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ වගේ square type එක තමයි මේක වැඩි. මේ lights ගත්තාම මෙයාගේ square type එකට තමයි ගොඩක් කාට යලා නිර්මාණය කරලා තියෙන්නේ. මෙයාගේ square type light system එකක් කියන්නේ. ඒකත් එක්ක මේ face එකේ අර unique බව වැඩි වෙලා තියෙනවා. ඔයාලට පේනවා. ඉතින් හරි ලස්සනයි. ඔයාලට පේනවා මේ design එක මම lights දාලා පෙන්නන්නම්. එතකොට ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට LED projector headlamps ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට signal lights සහ daytime running light. ඒ වගේම මෙන්න මෙතන daytime running light එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට අපිට daytime running light එක සහ signal light බලා ගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනට මේකේ face එක design කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේකේ buffer එක ගත්තාම ටිකක් හොඳ අර නැත්තම් off road look එකට නිර්මාණය කරපු buffer එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ buffer එක ගත්තාම හරි ලස්සනට buffer එක නිර්මාණය කරලා තියෙන ටික high නේ. hard plastic වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ front sensors මෙන්න මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ driver assist features ගොඩක් තියෙනවා. ඉතින් ඒවට අදාළ radar system එක මෙන්න මෙතනින් අපිට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ sensors තියෙනවා. ඉතින් මේ sensors වල මේ driver assist system එකට අදාළ features නිර්මාණයලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් 360 මේක 360 නෙමෙයි ඇත්තටම 540 cam එකක් තමයි එන්නේ. 540 cam එකට අදාළ rear view එක දෙන්න cam එක මෙන්න මෙතනින් හරි ලස්සන design කරලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ බම්ප් එක ඔයාලට පේනවා මෙන්න මේ අර ඕෆ් රෝඩ් ලුක් එකට හදපු හරි ලස්සන බම්ප් එකක් තියෙන එකත් එක්ක මේ ෆේස් එකේ ඕවරෝල් ලුක් එක ගත්තාම අර බොක්සි හැඩයක් තමයි තියෙන්නේ. හරි ලස්සන බොක්සි හැඩයක් තියෙන. ඉතින් ඒත් එක්කම මම මේකේ කතා කරන්නේ ලොකු වින්ඩෝ එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ වාහනේ Chery Global Automobile කියන කම්පැනි එකෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ නිෂ්පාදනය වෙන මේ වාහනේ ගත්තට පස්සේ මේක අර කම්පැක්ටඩ් SUV කියන වාහන ටයිප් එකට නිර්මාණය කරපු වාහනයක්. ඒකත් එක්ක මේ වගේ ලොකු වින්ඩ් ස්ක්‍රීන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මෙන්න මෙතනින් driver assist system වලට නැත්නම් මම කියන්නේ මේ වාහනේ ADASL level 2 තියෙනවා කියලා. ඉතින් අන්න ඒකට අදාළ features වල අපි හිතමුකෝ lane departure, ඒ වගේම traction control, ඒ වගේම adaptive cruise control වගේ දේවල් වලට අදාළ radar system එක අපිට මෙන්න මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ දේවලුත් එක්ක අපි යම් මෙයාගේ side profile එක, මේ වාහනේ side profile එක මොන වගේද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වාහනේ side profile එක ගැන කතා කරන්නහම මෙන්න මේ වගේ හරිය ලස්සන luxury feel එකක් දෙන විදිහට තමයි මේ Jayco J6 vehicle එක නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඉතින් කතා කරමු ඉස්සරහින් මේක මම කියන්නේ මේක rear wheel drive එකක් එන්නේ. front wheel drive එකක් නෙවෙයි rear wheel drive එකක් එන full EV වාහනයක් විදිහට කිලෝමීටර් 430ක range එකක් එන විදිහට තමයි මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ.
ඉතින් අපි ෆ්‍රන්ට් වීල් වලට ආව සයිඩ් ප්‍රොෆයිල් එකේ ෆ්‍රන්ට් වීල් වලට ආවොත් මෙන්න මේ වගේ වීල් ආච් ඩිසයින් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහ ලෝ වීල් ඩිසයින් එකක් එක්ක ඩිස්ක් බ්‍රේක් තමයි මේකේ රෝද හතරටම හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ 18 inch වීල් තමයි මේ වාහනේත් එක්ක අපිට හම්බෙලා තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මේ විදිහට අර ඉස්සරහින් බෆර් එකටම යුනික් බෆර් එකත් එක්කම මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තියෙන වීල් ආච් හරිය ලස්සන ටිකක් ඕෆ් රෝඩ් ලුක් එක වැඩි විදිහට නැත්නම් මේක මෙන්න මේ ගැප් එක ටිකක් වැඩිපුර තියලා අර ඕෆ් රෝඩ් ලුක් එක වැඩිපුර එන්න තමයි මේකේ වීල් ආච් ඩිසයින් එකත් ඇවිල්ලා තියෙන්නේ. මම අද කතා කරන්නේ මෙන්න මේ වගේ ග්‍රීන් කලර් වාහනයක් එක මේකේ වට වයිට් එක රෙඩ් එක වගේ කලර්ස් වලින් මේ වාහනේ අපිට පිළදී ගන්න පුළුවන්. හරි. ඉතින් සයිඩ් ප්‍රොෆයිල් එක ගැන කතා කරනකොට මෙන්න මේ විදිහට හරි ලස්සනට මේක ඒරෝ ඩයිනමික් ඒ වගේම ෂැඩෝස් භාවිතා කරලා තිනවා. ඒ වගේම මෙන්න මේ විදිහේ අර ෆ්‍රන්ට් එකේ ඉඳන් එන විදිහට මෙන්න මේ ක්ලැඩින් එකත් අර මම කියපු හાર્ඩ් ප්ලාස්ටික් වලින් මේ ක්ලැඩින් එකත් ඒ විදිහටම හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහ හරි ස්මාර්ට් කී එකක් තමයි මේ වාහනේත් එක්ක අපිට හම්බෙන්නේ. ඉතින් මේක අන්ලොක් කරාට පස්සේ වාහනේ මෙන්න මේ විදිහට අපිට පොප් අප් වෙනවා. වාහනේ අන්ලොක් කරනවත් එක්කම ඔටෝ පොප් අප් වෙන ඩෝ හැන්ඩල්ස් තමයි හම්බෙන්නේ. දෙවන්න බලන්න. මෙන්න මේ විදිහට ඩෝ හැන්ඩල්ස් ඔයාලට පොප් අප් වෙනවා පේනවා. ඒ වගේම වින්කර් මිරර්ස් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ලොකු ටිකක් ලොකු මෙන්න මේ වගේ ලොකු වින්කර් මිරර්ස් තමයි අපිට මේ වාහනේත් එක්ක එන්නේ. ඒකත් එක්ක මෙන්න මේ විදිහේ සිග්නල් ලයිට් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් මේකේ 540 කැමරාවක් එන්නේ. 540 කැමරාවට අදාළ කැම් එක මෙන්න මෙතනින් ඩිසයින් කරලා දිනවා බලා ගන්න ඕනේ. ඉතින් මම මේ සයිඩ් ප්‍රොෆයිල් එක කතා කරනකොටම ඔයාලට කියන්න ඕන විශේෂ දෙයක් තමයි ඉතින් මේකේ length with height එක. ඉතින් මේකේ length එක ගත්තාම සාමාන්‍යයෙන් 4400 මිලිමීටර වගේ 4.4 මීටර වගේ දිගකින් තියෙනවා මේ වාහනේ. ඒ වගේම මේක උස ගත්ත මෙන්න මේ වගේ උසක් මීටර 1700 මිලිමීටර වගේ නැත්නම් මීටර 1.7ක් වගේ මේ වාහනේ උසයි. ඉතින් මේ වාහනේ ඒ වගේම මේ වීල් දෙකේ පරතරය ගත්තොත් මේ වීල් බේස් එක මේ වාහනේ වීල් බේස් එක ගත්තොත් 2700 මිලිමීටර වගේ වීල් බේස් එකකුත් වෙනවා. ඒ වගේම මේක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගත්තොත් 190 මිලිමීටර වගේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක්. ඉතින් මම කියන්නේ මේක ඕෆ් රෝඩ් විදිහට හදපු වාහනයක් කියලා. ඉතින් අන්න ඒකත් එක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන විදිහට තමයි මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි කතා කරන යම් ඔයාලට පේනවා මේ වින්ඩෝස් ගත්තාම මේ වාහනේ මේ වින්ඩෝ ඩිසයින් එක ගත්තාම ඔක්කොම ස්ක්වයර්ඩ් විදිහට නැත්නම් මේ කොටු හැඩයට තමයි මේකේ වින්ඩෝ එක තියෙන්නේ. මේ වාහනේම ගත්තාම ටික කොටු හැඩයේ පේන විදිහට තමයි නැත්නම් අර රවුන්ඩ් ෂේප් එකකින් නැති වෙලා ටික කොටු හැඩයට තමයි වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් එක්ක මේ වින්ඩෝ ගත්තාම ඔයාලට පේනවා මේ ලස්සනට මේ කොටු හැඩයට තමයි තියෙන්නේ. පාර්ට් තුනක් විදිහට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මේකේ මෙන්න මේ වගේ බ්ලැක් ක්‍රෝම් ගානිෂ් එකක් කියලා තියෙනවා. මේ බ්ලැක් ක්‍රෝම් ගානිෂ් එකත් එක්ක මේ වාහනේ ප්‍රීමියම් ක්වොලිටි එක වැඩි වෙලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මෙතනින් අපිට හරිය ලස්සනට ඩිසයින් කරලා තියෙන රූෆ් රේලින් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් තියෙනවා. වගේ මෙහා පැත්තෙන් රූෆ් රේලින් ඒකත් ඇවිල්ලා ක්‍රෝම් බ්ලැක් ක්‍රෝම් කලර් එකකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් අපිට සයිඩ් ප්‍රොෆයිල් එකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ ළඟට ඇවිල්ලා බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ ඩිසයින් එක. මෙන්න මේ ඩිසයින් එක අර මේකේ ප්‍රීමියම් ලුක් එකට මැට් කලර් එක සහ ෂයින් එක මික්ස් කරලා මෙන්න මේ විදිහට හරිය ලස්සනට මේක අර ප්‍රීමියම් ක්වොලිටි එක වැඩි වෙන්න නිර්මාණය කරලා දෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙන්න මේකේ මම කියන්නේ මේක පාර්ට්ස් තුනක් විදිහට වින්ඩෝ ඩිසයින් එක දීලා තියෙනවා. පිටිපස්සේ ගත්තොත් මෙන්න මේ විදිහට මේකෙත් අර කවර් වෙන්නේ නැතුව මේක බ්ලැක් ෆුල් කවර් මේක මේ වින්ඩෝ එකෙන් ෆුල් කවර් වෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ අපිට ඇතුළ පේන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීල් ආච් ඩිසයින් එකත් හරි ලස්සනට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම රියර් වීල් වලත් අපිට ඩිස්ක් බ්‍රේක් හම්බ වෙනවා මේ වාහනේත් එක්ක. ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් අපිට මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එකේ කතා කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ වාහනේ රියර් ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලමු රියර් ප්‍රොෆයිල් එක මොන වගේද නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් දැනට ලංකාවට ගෙන්නන EV වාහන ගත්තාම ගොඩක් ඒවා EV රේන්ජ් එක ගත්තාම කිලෝමීටර් 200 400 වගේ අතර තියෙන රේන්ජ් එකක් තමයි. ඒකත් එක්ක මේ කිලෝමීටර් 430ක රේන්ජ් එකක් තියෙන මේ Jayco J6 වාහනේ ගත්තොත් මම හිතනවා ගොඩක් දුරට ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් අපි අnder රියර් view එක බලන්න. රියර් view එක ගත්තාම හරියට මෙන්න මේ විදිහේ රියර් view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට එයාගේ Jayco 6EV කියලා එයාගේ ලෝගෝ එක බැජ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහේ රිෆ්ලෙක්ටර්ස් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාටම ආවේනික වෙච්ච යුනික් ඩිසයින් එකකට තමයි මේ Jayco J6 එක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට ඉතින් මම අර ඉස්සෙල්ලා කතා කරා වගේ මෙන්න මේ විදිහේ අර ඩිසයින් එක අර අපේ සයිඩ් ප්‍රොෆයිල් එකේ කතා කරපු ඩිසයින් එකත් මෙන්න මේ විදිහට හරිය ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම සිග්නල් ලයිට්ස් සහ බ්‍රේක් ලයිට් ඩිසයින් එක ගත්තහම මේ අර මම කතා කරපු ස්ක්වෙයාර් ටයිප් එකට තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ ෆ්‍රන්ට් එකේ කතා කරපු අර
rear wheel design නැත්නම් අපි wheel arch design එක මෙන්න මේ wheel arch design එක මේ විදිහට එයාගේ වාහනේ පුරාවටම එකම නිකන් matte color එකකින් හරි ලස්සනට ගිහලා තියෙනවා මෙන්න මේ විදිහට මේ bumper design එකක් විදිහට. ඉතින් ඒකත් හරි ලස්සනට off road look එක වැඩි වෙන විදිහට තමයි නිර්මාණය කළා තියෙනවා. ඔයාලට පේනවා නිකන් මේක බැලු බැලමට හරි off road වාහනයක් විදිහට තමයි මේක පේන්නේ. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ විදිහේ rear ප්‍රොෆයිල් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට මෙන්න මේක ඕපන් කර ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේකේ පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක මෙන්න මෙතනින් අපිට ඔයාලට කිලෝ 10ක weight එක මේක ගහලා තියෙනවා. කිලෝ 10ක weight එකට අදාළ බඩු මේකේ අරගෙන යන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම අපිට මෙන්න මේ විදිහට ලොක් කර ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට මෙයාගේ center mounted brake light එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම defog මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට rear wipe එක මේ විදිහට හරිය ලස්සනට ඩිසයින් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේකේ door එක open කරන්න මෙන්න මෙතනින් push button එක හම්බ වෙනවා. මෙන්න මේ විදිහට මෙයාගේ side එකේ නැත්නම් මේකේ door එක open කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හොඳ ඕපනින් එකක් තියෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි මේ door එක ගැන කතා කරමු. මේක මෙන්න මේ විදිහට shopping hooks හම්බෙලා තියෙනවා. අර පේනවා මේ. ඇතුලේ shopping hooks ඒ වගේම මෙන්න මෙතනින් shopping hook හම්බෙලා තියෙනවා. emergency door opening එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන පොඩි storage compartment එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක මෙන්න මෙතන ලීටර් 460ක වගේ හොඳ boot capacity එකක් මේ වාහනේත් එක්ක හම්බ වෙනවා. ඔයාලට පේනවා ටිකක් හොඳ මෙන්න මේ විදිහේ boot capacity එකක් හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක මෙන්න මෙතනින් අපිට මෙයාගෙන tool kit එක වගේ hazard lights tool kit වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේක යටෙන් මෙයාගේ බැටරිය එනවා. ඉතින් මේක rear wheel drive එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. boot මෙන්න මෙතන අපිට boot light එක වගේ මෙන්න මෙතනින් 12 watt outlet එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම speaker එකක් මෙන්න මේ විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ seat 60/40 නමන්න පුළුවන්. 60/40 නමා ගත්තාම මේකේ boot area එක තවදුරටත් වැඩි කරගන්න පුළුවන් මේ J6 එකේ. door එක ගත්තම hard plastic මෙන්න මේ වගේ hard plastic වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නිකන් මේක ප්‍රීමියම් ලක්සරි ෆීල් එකක් දැනෙන විදිහට මේ වාහනේ නිර්මාණය කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ දේවල් ටිකක් අපිට rear side එකේ බලා ගන්න පුළුවන්. ඉතින් හරි unique විදිහට තමයි මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඉතින් මේකෙත් මේ sensors තියෙනවා වඩ බලා ගන්න පුළුවන්. rear sensors 4ක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් rear camera එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් බෆර් එක හරි ලස්සන නැත්නම් මේක ඔෆ් රෝඩ් ලුක් එක වැඩි වෙන විදිහට මේක බෆර් එක නිර්මාණය කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ওই දේවලුත් එක්ක අපි යන් දැන් මේක වැදගත්ම දේ නැත්නම් ඇතුළේ තමයි මේක ලස්සනම ඩිසයින් එක තියෙන්නේ. නැත්නම් මේක හරි ස්මාර්ට් විදිහට ඩිසයින් කරලා තියෙන මේ වාහනේ ඇතුළේ අපි යන් දැන් ඇතුළට ඉන්ටීරියර් ෆීචර්ස් මොන වගේද කියලා කතා කරමු. මේ වාහනේ ඇතුළට නගින්න කලින් මට තව ෆීචර්ස් ටිකක් මේ වාහනේ එන ෆීචර්ස් ටිකක් ඔයාලට කියන්න හිතුණා. ඉතින් මේක ගත්තාම මේ වයිපර්ස් ගත්තාම rain sensitive wipers තමයි මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ මං කියන්නේ මේ වාහනේත් එක්ක අපිට sunroof එකක් හම්බ වෙනවා. ඉතින් මේ sunroof එක ගත්තාම rain sensoring sunroof එක. ඉතින් rain sensoring sunroof එකක් වම ඉතින් rain එක detect කරනකොට automatically sunroof එක close වෙනවා. ඉතින් අන්න ඒ විදිහේ advanced features තියෙන වාහනයක් තමයි මේ වාහනේ. ඉතින් මේක ගත්තාම මං කියන්නේ ADAL level එක 2 කියලා. අන්න ඒ හින්දා මේකේ features ගොඩක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක අපි යන් ඇතුළට කියලා කතා කරමු. තවත් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න මේ වාහනේත් එක්ක. ඉතින් දැන් මම ඉන්නේ මෙන්න මේ Jayco J6 කියන vehicle එක ඇතුලේ. ඉතින් මාර ලක්ෂරි ෆීල් එකක් තමයි මේ වාහනේත් එක්ක හම්බෙන්නේ. ඉතින් ඒ වගේම මං කොහාට මෙන්න මේ වගේ ස්මාර්ට් කී එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඒ දේවල්ත් එක්ක මට හිතුණා මේකේ ඉන්ටීරියර් එකේ තියෙන දේවල් විස්තර කරන්න කලින් මෙයාගේ සීට් එකේ ෆන්ක්ෂන් ටික බලන්න. මේක 6 way adjustment electric seat තමයි මේ වාහනේත් එක්ක හම්බෙලා තියෙන්නේ. ඒ වගේට පේනවා මෙන්න මේ විදිහට අපිට adjustments හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට adjust කරගන්න පුළුවන් 6 way ඉලෙක්ට්‍රික් ඇඩ්ජස්ට්මන්ට් තමයි ටැප් තමයි හම්බෙන්නේ. මේක වෙන්ටිලේටඩ් සීට්. ඉතින් මේක ෆ්‍රන්ට් එකටයි රියර් එකටයි දෙකටම වෙන්ටිලේට් සීට් තමයි හම්බෙන්නේ. වෙන්ටිලේටඩ් සීට් හම්බෙන එක ඉතින් ඔයාලට ගොඩක් දුර ගමනක් යන එක ගොඩක් දුරට වැදගත් වෙන දෙයක් තමයි වෙන්ටිලේටඩ් සීට් කියන්නේ. මම ගොඩක් වීඩියෝ වල විස්තර කරලා තියෙනවා. ඉතින් ඩෝ ඩිසයින් එක ගැන කතා කරොත් හරි ලක්සරි විදිහට නැත්නම් ප්‍රීමියම් ක්වොලිටි එකට ප්‍රීමියම් මැටීරියල් යූස් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒවට පේනවා මේ soft touch material ස්ටිචිං යූස් කරලා හරි ලස්සනට මේක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මේක door එක lock unlock button එක මෙන්න මේ විදිහට ඩිසයින් වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් ස්පීකර් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට controls window controls ටික අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ windows control මෙන්න මේ විදිහට. seats doors හතරම window control මෙන්න මේ විදිහට නිර්මාණයලා තියෙනවා. ඒ වගේම හොඳ grip එකක් තියෙන door handle එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම hard plastic material use කරලා door design එක නිර්මාණයලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහේ ස්පීකර්ස් මේ වාහනේදී මේක හොඳ ප්‍රීමියම් සවුන්ඩ් සිස්ටම් එකක් තමයි එන්නේ. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ විදිහට ස්පීකර්ස් උත් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්.
ඒත් එක්කම ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක කතා කරොත් මෙන්න මේ වගේ ටිකක් ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ඒ වගේම බොටල් හෝල්ඩර් එකක් වගේ මේ විදිහට මේ වාහනේ ඩෝ එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි ගාට කතා කරන්න හිතුණා මේකේ ස්ටියරින් වීල් ඩිසයින් එක. ඉතින් මෙන්න මේ විදිහේ හරිය ලස්සන ලක්සරි ෆීල් එකක් තියෙන ස්මාර්ට් ඩිසයින් එකක නිර්මාණය කරපු ස්ටියරින් වීල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. মাল্টি ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක්. ඉතින් මේකෙත් මෙන්න මේ විදිහට තමයි මේ රෝලර්ස් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ මේ රෝලර්ස් වලින් මේකේ ටෙම්පරේචර් එක වොලියුම් එක කන්ට්‍රෝල්ස් හම්බෙලා තියෙනවා ඩිස්ප්ලේ එකේ. ඊට අමතරව ඉතින් මේකේ අපිට මේකට අදාළ කන්ට්‍රෝල්ස් මේ ඩිස්ප්ලේ එකෙන් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙනස් කරගෙන මේ කන්ට්‍රෝල්ස් වලින් ඒ දේවල් මේක ඔප්ෂන් මාරු කරගන්නත් මේ ඩිස්ප්ලේ එක භාවිතා කරලා වෙනස් කරන්න පුළුවන්. හරි ස්මාර්ට් ස්ටියරින් වීල් එකක් තමයි ඒවල තියෙන. අපිට අනිත් ඒවා මෙතන බටන්ස් ගොඩක් හම්බ වෙනවනේ. හැබැයි මේ වාහනේ මෙහෙම බටන්ස් හම්බෙලා නැහැ. අපිට ස්මාර්ට් මෙන්න මේ රෝලර්ස් දෙයක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ රෝලර්ස් වලින් අදාළව කන්ට්‍රෝල්ස් මේකෙන් වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගෙන මේකේ ඩිස්ප්ලේ එකේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ ෆ්‍රන්ට් මෙතන ඩිජිටල් ක්ලස්ටර් එක කතා කරොත් ටිකක් පොඩි ඩිජිටල් ක්ලස්ටර් එකක්. ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ අයි ලෙවල් එකේම තියෙන අපිට ඩ්‍රයිවර්ට අයි ලෙවල් එකේම තියෙන ඩිස්ප්ලේ එකක් තමයි පේන්නේ. ඉතින් මේ ස්ටියරින් වීල් පොසිෂන් එකත් එක්ක හරි පහසුවෙන් එයාගේ ඩිස්ප්ලේ එක ස්පීඩ් එකේ ඩිස්ප්ලේ එකේ අදාළ රීඩින්ග්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මම හිතනවා හරි ප්‍රීමියම් ෆීචර් එකක් විදිහට මේක නිර්මාණය කරලා තියෙන. පොඩි ඩිස්ප්ලේ එකක් ආවත් හරි ඩ්‍රයිවර්ට හරි අයි කැචින් වෙන විදිහට මේක නිර්මාණය වෙලා තියෙනවා. ඒත් එක්කම එයා වෙන්ටිලේටර්ස් ගැන කතා කරොත් මෙන්න මේ විදිහ අපිට වෙන්ටිලේටඩ් එයා වෙන්ටිලේටර්ස් හම්බෙලා තියෙනවා. ඒකෙත් ඉතින් මෙන්න මේවා ක්‍රෝම් ගානිෂ් එකක් තියෙනවා. ඉතින් ඒ ක්‍රෝම් ගානිෂ් එකත් එක්ක හරි ලස්සනට මේක ප්‍රීමියම් විදියට නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ මැනුවල් කන්ට්‍රෝල්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ ඇම්බියන්ට් ලයිට් ඩිසයින් එකකුත් ඒ AC vents වල අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ වගේම soft touch material stitching මේ AC vents වටා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන් මෙන්න මේ ඩෑෂ්බෝඩ් ඩිසයින් එකේම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හරි ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ fit and finish එක ගැන කතා කරොත් හොඳ fit and finish එකක් තියෙනවා. ඒ වගේම හොඳ comfortable විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් සීට් එක ඇඩ්ජස්ට් කරලා බලමු. මෙන්න මේ විදිහට අපි සීට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔන්න ඔයාලට පේනවා. කොහොම ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට drive position එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ හොඳ drive position එකක් එක්ක මෙන්න මේ විදිහේ driving experience එකක් බලා ගන්න පුළුවන් මේ වාහනෙත් එක්ක. ඉතින් ඒ වගේම තමයි මම ඉස්සෙල්ලත් කතා කරා මෙන්න මේ මාක් එක. ඉතින් මේ මාක් එක මේ වාහනේ මුලිනුත් තියෙනවා. අපි ෆේස් එකෙත් ඒ ඩිසයින් එක තියෙනවා. හරියට ඉංග්‍රීසි වලිය අයි අකුර වගේ හරි ලස්සනට මේ අර හැඩෙත් එක්ක හරි ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඒකත් අපිට මේ ස්ටියරින් වීල් එකත් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ Jacko 6 එක ගත්තාම ඒකේ සේෆ්ටි සිස්ටම් එක ගත්තාම ඉතින් මේකේ ඇඩ්වාන්ස් සේෆ්ටි සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම එයා බෑග්ස් 4ක් හම්බ වෙනවා. ඒ වගේ ABS, EBD වගේ ඔප්ෂන් හම්බ වෙනවා. ඒ වගේම drive assist features ගොඩක් හම්බ වෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක මේක සේෆ්ටි සිස්ටම් එකත් හොඳ සේෆ්ටි සිස්ටම් එකක් මේ වාහනෙත් එක්ක හම්බෙලා තියෙනවා. වව්. ඉතින් මේකට වාහනේ නැග්ගහම මාර ප්‍රීමියම් ෆීල් එකක් හම්බෙන්නේ. ඉතින් ඒ වගේම මේ සීට් එකට නැග්ග ගමන් මේක ඔටෝ ඇඩ්ජස්ටබල් වෙනවා. ඒ කියන්නේ මේක මෙමරි සීට්ස් තමයි මේ වාහනෙත් එක්ක හම්බෙන්නේ. ඩ්‍රයිවර්ට අදාළව මේ සීට් එක ඔටෝ ඇඩ්ජස්ටබල්. ඉතින් මෙමරි සීට්ස් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට මෙන්න මේ විදිහ හරි ලස්සන සෙන්ටර් කන්සෝල් ඒරියා එකක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ 15.6 ඉන්ච් එන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක්. ඒ වගේම මෙන්න මේ විදිහ ප්‍රීමියම් විදියට නිර්මාණය කරපු AC vents. ඒ වගේම මෙන්න මේ විදිහේ ambient light design එකක් මෙන්න මේ කලර්. මං ඉස්සෙල්ලා ස්ටියරින් වීල් එකේ වගේම ෆ්‍රන්ට් එකේ කතා කරමු. මෙන්න මේ ඩිසයින් ස්ක්වෙයාර් ලයිට් ඩිසයින් එක. ඒ වගේම මෙන්න මේ ඩිසයින් එක සහ මෙන්න මෙතනින් අපිට මෙන්න මේ විදිහේ සයිඩ් ඕපනින් එකක් තියෙන soft touch material වලින් හදපු ආම් රෙස්ට් එකක් එක්ක මෙන්න මෙතනින් අපිට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකකුත් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් කප් හෝල්ඩර්ස් දෙකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් එක්ක මෙන්න මෙතනින් වයර්ලස් ෆෝන් charger එකකුත් මේ වාහනෙත් එක්ක අපිට හම්බෙනවා. ඉතින් ඒකත් එක්ක මෙන්න මෙතනින් හොඳ grip එකක් තියෙන handles ඒ වගේම stitching soft touch material වලින් හදලා ප්‍රීමියම් විදිහට තමයි මේ වාහනේ නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේවා chrome garnish එකක් කරනවා. ඉතින් chrome garnish එකනොත් මේකේ අර ප්‍රීමියම් ෆීල් එක තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මෙන්න මෙතනින් අපිට ගත්තොත් පොඩි ඔයාලට පේනවා මෙන්න මෙතන පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් හම්බෙලා තියෙනවා. ඒ ඔයාලට ඒකත් අර හරි ලස්සනට මේක ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් USB output එකක් C type එකක් සහ USB output එකකුත් මේ වාහනෙත් එක්ක අපිට නිර්මාණය කරලා තියෙනවා. මේ වාහනෙත් එක්ක කතා කරනකොට තව ස්පෙෂල් ඔප්ෂන් එකක් තියෙන්නේ. අපි අනෙක් වාහනවල දැකපු නැති විදිහේ ලයිට් ඩිසයින් එක. ඔයාලට පේනවා මේක ටිකක් ලං වෙලා බැලුවොත් මෙන්න මේ විදිහේ ambient light design එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඩිස්ප්ලේ එකක් එක්ක. ඉතින් මේක නයිට් එකට හරි ලස්සනට කලර් එකක් තියෙන. ඉතින් අපිට මේ කලර්ස් චේන්ජ් කරගන්නත් පුළුවන් මේක ඩිස්ප්ලේ එකත් එක්ක.
ඉතින් ඔන්න ඔයගේ දේවල් වෙනස් කරලා හරිය ලස්සන අර ප්‍රීමියම් ෆීල් එකක් වැඩි වෙන්න තමයි මේ වාහනේ ඉන්ටීරියර් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒකෙත් එක්ක තවත් කතා කරපු ස්පෙෂල් ෆීචර් එකක් තමයි මෙන්න මෙතනින් අපිට ග්ලව් බොක්ස් එකක් එනවනේ. මේ ග්ලව් බොක්ස් එක අපිට මේ කොහොමවත් ඕපන් කරගැනීමේ හැකියාවක් නැහැ මේ ඔයාලට පේන. හැබැයි ඔයාලට මෙන්න මෙතනින් ඩිස්ප්ලේ එකෙන්ම අපිට මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එක ෆ්‍රන්ට් මෙන්න මේ විදිහට ස්වයිප් කරලා ඔන්න ඔය විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් ඉලෙක්ට්‍රික් ග්ලව් බොක්ස් එකක් විදිහට මම කතා කරපු වාහන වල දැකපු එකම වාහන තමයි මේක. ඉතින් J6 එකේ තමයි මෙන්න මේ විදිහේ ඉලෙක්ට්‍රික් ග්ලව් බොක්ස් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒකත් මේ වාහනෙත් එක්ක එන ප්‍රීමියම් ෆීචර් එකක්. ඉතින් මේ වාහනේ තව ස්පෙෂල් ෆීචර් එකක් ඔයාලට පෙන්නන්නද? Hello Joeku, open the sunroof. පේනවනේ. ඉතින් voice එකට open sunroof එකක් ඔයාලට මේ වාහනෙත් එක්ක හම්බ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් sunroof එක open වෙනවා. Close the sunroof. ඔයාලට පේනවා sunroof එක close කරගන්න. ඒ වගේ හරි ප්‍රීමියම් ෆීචර්ස් තමයි මේ වාහනෙත් එක්ක හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අපි දැන් sunroof එක ගැන කතා කරා. ඉතින් ඒ වගේ moon roof එකත් මේ මෙන්න මේ විදිහට ඔයාලට මෙතනින් manual button වලින් close කරගන්නත් පුළුවන්, open කරගන්නත් පුළුවන්. ඉතින් ඒ දේවලුත් එක්ක මේකේ ස්පෙෂල් ෆීචර් එකක් විදිහට තමයි මේකේ ඩිස්ප්ලේ එකට අදාළව මේකේ controls. මේ controls ගත්තාම මේකේ ගොඩක් දේවල් මේ steering wheel controls ඒ වගේම sunroof ඒ වගේ ambient light වලට වගේ දේවල් ඔක්කොම controls මේ display එකත් එක්ක හම්බෙලා තියෙනවා. ඉතින් මම මේ දේවල් ගැන ඔක්කොම අද මෙතන කතා කරන්න යන්නේ නැහැ. මේ හැම එකටම අදාළ මෙන්න මේ විදිහට අපිට මේ display එකේ ඔයාලට පේනවා ඔයාලට controls ගොඩක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට අපිට මෙන්න මේ site කරලා phone එකක් use කරනවා වගේ මේ විදිහට බලා ගන්න. ඉතින් shortcuts බලා ගන්නත් පුළුවන්. ඉතින් shortcuts වලින් වෙනස් කරන්නත් පුළුවන්. ඉතින් මේ wiper controls, AC controls, headlight controls මේ විදිහට බලා ගන්නත් පුළුවන්. ඒ වගේ මේ glove box opening මම ඔයාලට ඒක පෙන්නුවා. ඉතින් මේ දේවල් ගොඩක් දේවල් මේකේ මේ වාහනෙත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මම ඔයාලට මේකේ මම කියන්නේ මේ වාහනෙත් ඔයාලට 540 කැමරා view එකක් එන්නේ කියලා බලමු කැමරා view එක. මෙන්න මේ විදිහේ කැමරා view එකක් අපිට බලා ගන්න පුළුවන්. කැමරා view මෙන්න මේ විදිහට ෆොටෝ කැප්චර් කරගන්නත් පුළුවන්. මේ ෆොටෝ කැප්චර් කරන ඔප්ෂන් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම mirror ෆෝල්ඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් rear එක, ඒ වගේම front එක, ඒ වගේම මේ වගේ මේ මෙන්න මේ view එක අපිට මේ ඒ වගේම 3D view එකක් මෙන්න මේ විදිහට 3D view එකකුත් මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන් මේ කියන විදිහට. මට පේනවනේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් 2D view එක. ඔන්න ඔය විදිහට අපිට මේ කැමරාවට අදාළ ගොඩක් දේවල් මේ වාහනෙත් එක්ක අපිට හම්බ වෙනවා. ඒ වගේම මේකේ drive mode වලට ගියොත් අපි මෙන්න මේ විදිහට අපිට eco mode එක, ඒ වගේම sport mode එක අපිට බලා ගන්න පුළුවන්. sport mode එකේ drive කරන්න, ඒ වගේම normal mode එක ඒ වගේම drive mode වලට ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිට මේ display එක හරහා මේ modes වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ display එකෙත් මේක front wheel drive එකක් තියෙන්නේ. මෙන්න මෙතනින් මෙයාගේ battery එක තියෙනවා. ඉතින් battery එකෙන් අදාළ generate වෙලා මෙන්න මෙතනින් power එක ඇවිල්ලා මේ විදිහට තමයි මේ වාහනේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ display එකත් එක්ක ඔයාලට පේනවා ඉතින් Apple Android Auto Apple CarPlay එකක් තමයි මේ වාහනේත් එක්ක එන්නේ. ඒ දේවලුත් එක්ක මෙන්න මේ විදිහට අපිට මේ වෙනස් කරන්න පුළුවන්. ඊට මෙන්න මේ විදිහට බටන් තියෙනවා. ඉතින් මේ seats ඒ වගේ lock lighting වෙනස් කරගන්න පුළුවන් මේ වාහනේ. ඒ දේවලුත් එක්ක අපි කතා කරොත් මෙන්න මෙතනින් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ reading light හම්බෙලා තියෙනවා. මේවා touch reading lights තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම මම කොහොමද මෙතනින් sunroof moonroof control එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට අපිට මේ වාහනේ sun visors එක venti mirrors හම්බෙලා තියෙනවා. venti mirrors වලත් හරි ලස්සනට මෙන්න මේ විදිහේ lighting design එක light design එකක් අපිට බලා ගන්න පුළුවන් මේ වාහනේත් එක්ක. ඒ වගේම මෙන්න මෙතනත් sun visors and venti mirrors මේ වාහනේ හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ විදිහේ cabin design එකක් තමයි මේ වාහනේට. ඉතින් මේ seat ගත්තොත් අංගව semi synthetic leather material වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම front and rear seat වලට ventilate seat තමයි එන්නේ. ඒ වගේම මේ seats ගත්තාම මෙන්න මේ විදිහේ හරි ලස්සන design එකක් තියෙනවා. soft touch material මේ වගේ stitching එක හරි same bucket seat විදිහට තමයි වෙලා තියෙන්නේ. හරි මේ soft touch විදිහට මේ වාහනේ නිර්මාණය වෙලා තියෙනවා. ඒක අපි යන් rear passenger seat වලට rear passenger seat මොන වගේද කියලා එතනට කතා කරමු. rear passenger seat වලට එනකොටම මෙන්න මේ විදිහේ luxury feel එකක් තමයි අපිට හම්බෙන්නේ. මෙන්න මේ වගේ හොඳ soft touch material වලින් හදපු headrest තුනක් හම්බෙලා තිනවා. ඒ වගේම තුන් දෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ මේ වාහනේ rear side එකේ seats. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මෙතනින් අපිට floor hump එකක් ඇවිල්ලා නැහැ. ඉතින් මේ floor hump එකක් ඇවිල්ලා නැති හින්දා හරි පහසුවෙන් third person එකත් මෙන්න මෙතන යන person එකත් ඉඳගෙන යන්න පුළුවන්. මම ඒක පෙන්නන්න මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපිට headrest එක ඉස්සුවට පස්සේ මෙන්න මේ විදිහේ seating position එකක් බලා ගන්න පුළුවන් මේ මැද යන එක. ඒක යාටත් හරි පහසුවෙන්
මේ වාහනේ යන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේකෙත් ඇවිල්ලා තියෙන වෙන්ටිලේටර් සීට්ස් දෙකක් මෙන්න විදිහට නිර්මාණලා තියෙනවා. ස්ටිචින් ඇවිත් තියෙනවා. ලෙදර් සීට්ස් තමයි මේ වගේම අයිස්පික්ස් හම්බෙලා තියෙනවා. මෙන්න මෙතනින් අපිට soft touch material හද ආම් බ්‍රෙස්ට් එකක් හම්බෙලා තියෙනවා. cup holders දෙකකුත් එක්ක. ඉතින් අර අපි කතා කරමු හැම වාහනයකම නැත්නම් ලක්ෂරි වාහන වල එන ෆීචර්ස් ටික. ඉතින් ඒ විදිහට මේ වාහන වල කියලා. ඉතින් මේකේ මූන් රූෆ් එක ගත්තොත් මෙන්න මේ විදිහට පැසෙන්ජර් දක්වා මූන් රූෆ් එක අපිට බලා ගන්න පුළුවන්. සන් රූෆ් එක ගත්තොත් මෙන්න මෙතන අපිට ඩ්‍රයිවර් සයිඩ් එකට දක්වා සන් රූෆ් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ සයිඩ් එකේ සන් රූෆ් එක ඕපන් නැහැ. මේ සයිඩ් එකේ මූන් රූෆ් එක විතරක් අපිට මේ විදිහට ඔන් කරගන්න පුළුවන්. ඉතින් ඒවත් ඔක්කොම වොයිස් කමාන්ඩ් වලින් මේන්ටේන් කරන්න පුළුවන්. අපිට පේනවා මෙන්න මෙතනින් අපිට ඕනම් බලමු try කරලා පැසෙන්ජර් සීට් වල ඉඳලා please close the sunroof. පේනවනේ. ඉතින් පිටිපස්සේ පැසෙන්ජර්ස් ලටත් මෙන්න මෙතනින් පොඩි අපිට බටන් එකක් එනවා. ඉතින් ඒක ප්‍රෙස් කරලා අපිට sunroof එක close කරන්න, sunroof එක open කරන්න කියලා කමාන්ඩ්ස් දෙන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් එක්ක මේකේ මෙන්න මේ විදිහ හොඳ හෙඩ් රූම් එකක් ඒ වගේම ලෙග් ස්පේස් එකක් හම්බ වෙලා හරි පහසුවට මේක පැසෙන්ජර්ස්ලට ගමන් කරන්නත් පුළුවන්. ඒ වගේම මේකේ මෙන්න මේ විදිහට සීට්ස් පොකට්ස් දෙකක් හම්බ වෙනවා. ඉතින් ඒ වලුත් ඔයගේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් පියානෝ බ්ලැක් මැටීරියල් එකෙන් හදපු මෙන්න මේ AC වෙන්ට්ස් හම්බ වෙනවා. ඒ වගේම මේක ක්‍රෝම් ගානිෂ් එකකින් ඉතින් හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් USB output එකක් type C output එකකුත් මේ වාහනෙත් එක්ක හම්බෙලා තියෙනවා. ඒ දේවලුත් එක්ක ඉතින් මේකේ සවුන්ඩ් සිස්ටම් එක පිටිපස්සේ ඩෝර්ස් වලත් හම්බෙලා තියෙන ස්පීකර්ස් 6ක් එක්ක ප්‍රීමියම් සවුන්ඩ් සිස්ටම් එකක් තමයි මේ වාහනෙත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. අපි යන්නේ මේකේ පවර් ට්‍රේන් එක ගැන කතා කරමු. ඉතින් දැන් අපි මේ Jayco J6 එකේ ඉන්ටීරියර් එක්ස්ටීරියර් විස්තර ගොඩක් කතා කරා. ඉතින් ඒකත් එක්ක මේකේ වැදගත් දෙයක් තමයි මේ ඉලෙක්ට්‍රික් වාහනයක් එක්ක පවර් ට්‍රේන් එක. ඉතින් මේකේ පවර් ට්‍රේන් එක ගැන කතා කරොත් අපිට මෙන්න මේ විදිහට මෙයාගේ මේක ඕපන් කරලා පෙන්වන්න පුළුවන්. වටිනවා ඕපන් කරලා පෙන්වන්න. අපිට මෙන්න මේ විදිහ ඕපනින් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක මං කියවා රියර් වීල් ඩ්‍රයිව් එකක් විදිහට ආපු වාහනයක් කියලා. ඒකත් එක්ක කිලෝමීටර් 430ක රේන්ජ් එකක් තමයි තියෙන්නේ. DC රේන්ජ් එක කිලෝමීටර් 426ක රේන්ජ් එකක් හම්බෙලා තිනවා. ඉතින් ඒ දේවල් අපිට මේ වාහනෙත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ AC DC charge කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක fast charging කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාගයකදී වගේ නැත්නම් මිනිත්තු 30කදී වගේ මේක fast charging 30 ඉඳන් 80ට charge කරගැනීමේ හැකියාවත් ඔයාලට හම්බෙලා තියෙනවා මේ වාහනෙත් එක්ක. ඉතින් ඒ දේවලුත් එක්ක මම හිතනවා මේ වාහනේ ප්‍රයිස් එක තමයි ඊගාවට වැදගත් දෙයක්. ලක්ෂ 209කට තමයි මේ වාහනේ ප්‍රයිස් කරලා තියෙන්නේ. ඔයාලටත් ඉතින් හේලිස් මොබිලිටි එකට આવොත් මේ වාහනේ එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් එක්ක. ඉතින් ඒකත් එක්ක මේ වාහනේ වොරන්ටි එක තවත් ඔයාලට වැදගත් ඇති. මේ වාහනේ බැටරියට අවුරුදු 8ක වොරන්ටියක් හම්බ වෙනවා. ඒ වගේම මේ වාහනේට ගත්තොත් කිලෝමීටර 1,50,000ක හරි දැන් අවුරුදු 7ක හරි වොරන්ටියක් ඔයාලට මේ හේලිස් මොබිලිටි ළඟින් හම්බ වෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක මම හිතනවා ඔයාලට තවදුරටත් මේ වාහනේ ගැන එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නැත්නම් මේක තවදුරටත් ෆුල් තවදුරටත් මේක ඩීටේල්ස් දැනගන්න ඕන හේලිස් මොබයිල් ෂෝරූම් එකට આવොත් ඔයාලට මේ දේවල් දැනගන්න පුළුවන්. ඒ දේවලුත් එක්ක අද අපි Jayco J6 වාහනේ ඉන්ටීරියර් එක්ස්ටීරියර් ෆීචර්ස් ඒ වගේම පවර් ට්‍රේන් එක ගැන කතා කරා. මම හිතනවා ඉතින් අපි Jayco J6 වාහනේ ගැන හොඳ අවබෝධයක් ගත්තා කියලා. ඉතින් මේ ෆුල් EV වාහනයක් ලක්ෂ 209කට ලංකාවට එන අලුත් EV වාහනයක් විදිහට ඔයාලට මේ Jayco J6 එකේ සම්පූර්ණ විස්තරයක් දැනගත්ත එක. ඉතින් මතක ඇතුව try to get YouTube channel එක subscribe කරලා තියාගන්න. ලංකාවට තවත් මේ වගේ වාහනයක් එක්ක ඉක්මනටම ආව හම්බෙන්න. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා